නගා උතුරන ඔය හදවත් නීල ජලාසේ පීනන මේ ස්වර්ණ හංසයෝ අකීකරුද මෙතරම් රාදා යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාදා සුලඟමයි සීතල සාදා සීතල ගිනි ගනීද කෘෂ්ණා පොඩි වී ඉකිලන මේ හෝපලු යහන් තලාවේ සඳදිය මිනි මෙවුලට වැටිලා දැස නිලංකාරයි රාදා නිලිහි ගිය දින්නියට දැසවසා ඉන්නම් කෘෂ්ණා හිමදිය වී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාදා සුලඟමයි සීතල සාදා සීතල ගිනි ගනීද කෘෂ්ණා කල්යාණියේ හරි අපූර්ව හෝරා කිහිපයක් මේ වෙන විටත් අපේ මෙතුමන් සමග ගත කරලා හමාරයි. ඉතින් කල්යාණි 2021 අවසානයේට කෙමෙන් ළඟා වෙද්දී අපේ මීළඟට මෙතෙක් කතා නොකරපු වෙනස්ම ආරයක ගීතයක් තෝරා ගන්නට හිතුවා. ගීතය එක් සීමාවකට පමණක්ම කොටු නොවෙලා ගීතයට හැකියාව තියෙනවා මිනිසුන්ගේ සමාජ ගැටලු හදවතට කතා කරමින් ඒ සමාජ ප්‍රශ්නයන් වලට ඔවුන්ට ඒ ගැටලු නිවැරදි කරගන්නට ඔවුන්ට අවස්ථාව සලසා දෙන්නට. ඉතින් එවැනි ගීතයක් තමයි මීළඟට අපි තෝරාගත්තේ. ගීතය බිම්බරක් සෙනග. මැතිතුමනි ඔබටයි ආරාධනය නැවත වාරයක්. මට මතක හැටියට 1979 ඔය අවුරුදු දෙක තුල මොනරාගල පැත්තේ ප්‍රශ්නයක් තිබුණා. මොනරාගල මිනිස්සුන්ට ගොඩක් තිබුණේ සින්නක්කරෝ පුනමේ ආණ්ඩුවේ ඉඩම්. එවකට පැවති ආණ්ඩුව ඇමරිකන් සමාගමකට ආණ්ඩුව ඉඩම් නෙමෙයි. අර මිනිස්සු එළවලා උක්කවන්න කියලා මේ ඉඩම් පවරා දෙන්න උත්සාහයක් ගත්තා. ඒ වගේම පරවා දුන්නා. මේකට විරුද්ධව අර ඉඩම් හිමි ගැමියෝ නැගී සිටියා. ඒ කාලේ මේකේ රචකයා රත්නශ්‍රී මහත්තයා ඔය ඉස්සර ගාලේ රිච්මන්ඩ්ගේ විද්‍යාගුරුවරයා ඔහුට ස්ථාන මාරුවක් ලැබිලා තිබුණා සියඹල ආණ්ඩුවට. ඒ කාලේ තමයි අර ඔබේ සාමාන්‍ය පෙළ පොත්වල තිබුණු හුලන්දා ඔය ගැන කවි පන්තියෙම ලියලා තිබුණේ ඔය දෑල දොඩමළුවේ සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතෑර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනේයමයි කේවායි. දවසක ඔය ඉස්කෝලේ ඇරලා එනකොට මිනිස්සු පාරේ ස්ට්‍රයික් මේ ඉඩම් පවර ගන්නවට ඇමරිකන් කම්පැනියට දෙන්න. ඉතින් රත්නශ්‍රී මහත්තයත් අන්තිමට බෝඩිමට යෑම නවත්තලා පාරේ ඉඳ ගන්න. ඊට පස්සේ ඔහුගිලා කවි පන්තියක් ලියනවා. ඒ කවි පන්තිය තමයි පස්සේ
සංස්කරණය කරලා ගීතයක් බවට පත් වෙන්නේ. ඉතින් ඉස්සර ජනකයි වල තිබෙනවා හරි ශාස්ත්‍රීය බිමක් ඌව වෙල්ලස්ස කියන්නේ. ඒ නිසා ජනකයි වල කියනවා බිම්බරක් සෙනග ගැවසුණු වෙල්ලස්සේ මාලිගාව කියලා කියන්නේ. ඒ තරම් ශාස්ත්‍රීයයි. 1818 කැරැල්ලේදී තමයි සුද්ධ මේක ගිනි තබලා විනාශ කළේ. ඒ නිසා කියනවා බිම්බරක් සෙනග ගැවසුණු මට කොළේ නෑ මතකින් ගන්න. චන්ද්‍ර සූර්යා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවක. ඔය කියන්නේ මේ ශාස්ත්‍රීය භූමිය. ඊට පස්සේ මේ බහුජාතික සමාගම් කම්පැනි ගැන කියන්නේ යුද්ධයකට ඇවිත් රුබුසෙන් සත් මූදු වටින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාලිගාවද. මේකෙන් සංකේතවත් කරන්න මේ පිටස්තරේ උන් ඇවිල්ලා අපේ භූමිය වට කරා. ඒ වට කරපුවාම අපි දන්නවනේ සියටල් කියපු හැටි ඇමරිකාවට රතු ඉන්දියානු නායකයා උඹලා අපේ පොළොව හාරනකොට අපේ මුතුන් මිත්තන්ගේ ඇටකටු මතුවෙන්නේ කියලා. අපි දන්නවා 1818 කැරැල්ලේදී මීහරක්ම මරන්න ඇති මිනිස්සුන්ට අමතරව දස් ගාණක් සුද්දු මේ කැරැල්ල මැඩ පවත්වන්න. ඒ ඇටකටු තාම මේ බිමේ තිබෙනවා. ට්‍රැක්ටර් නැමැති ඇත්තු අද වාගේ ලොකු ඒවා තිබ්බේ නෑ. ඒ කාලේ ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කියන්නේ ඇත්තුනේ කුංච නාදයෙන් ඇලලුණු රුක්ෂ දේවතාවුන් බිම වැටි පන ගසයි. ගස් කොළන් කපලා දානවා. මිනි මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු ඒ කියන්නේ පරණ මුතුන් මිත්තන්ගේ හතර රියන් කඩායිමේ විලාපේ නගයි. අර මැරිච්ච මිනිස්සුන්ගේ සුද්දන්ගේ වෙඩිපාරෙන් මැරිච්ච මිනිස්සුන්ගේ දූෂණය වෙලා වැළලිච්ච ගෑනුන්ගේ ඇටකටු මේ කම්පැනි හාරනකොට ආයේ මතුවෙනවා. කැලෑ මල් පිපි රතු තොල් වලින් කෑ ගසා ඉලන කැලෑ මල් තමයි ගමේ මිනිස්සු. උගුර ලේරහ වෙනකන් කෑ ගාලා තොල් රතු පාට වෙලා. කැලෑ මල් පිපි රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිදානේ රන් රුවන් කරඬු කොයි මේ අපේ දේවල් කෝදෙන් වෑකන්ද කඩා බිම කටු කම්බියෙන් වෙලා මේ රණ බිමේ හිස ගසා දමන කඩුව බිම දමා වෑකන්ද කියන්නේ අපේ සංස්කෘතිය මේක විනාශ කරන යම් කඩුවක් වේද කඩුවට අපි ඉංග්‍රීසි වලට කඩුව කියලා කියනවා ඒ වගේම ජාත්‍යන්තර බලවේග අපේ විමලුණාංශ කියන වගේ කතාවක් නේ මං කියන්නේ මේ කඩුව බිම දමපල්ලා නැත්තම් අමාරුයි ටිකක්. ඒ ඉල්ලීම කරන්නේ ඒක තමයි පස්සේ කපුගේ සංගීතවත් කරනකොට අපේ හටන් කවිවල තියෙනවා පරංගිහාටනේ යුද්ධෙටත් ඇවිත් සිඳු පිට නැව් නැගලා පරංගි ඒ තාල තනුවලට අරගෙන තමයි බිම්බරක්ෂණ ගීතය නිර්මාණය වෙන්නේ. හරි අපූර්ව පැහැදිලි කිරීමක් මෙතුමාණන්ගෙන් ලැබුණා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ගීත කලාව තුළ තියෙන හරි ජනප්‍රිය ගීතයක් තමයි මෙම ගීතය. හැබැයි ඔක ජනප්‍රිය උනේ සම්ප්‍රලවත් එක්ක කපුගේ ගැව්වට පස්සේ ඊට කලින් කපුගේ ඕනේ කාලේ කියපු කාලේ කවුරුවක් ගණන් ගත්තේ නෑ. අනිවාර්යෙන්ම. එහෙනම් රත්නශ්‍රී විජේසිංහයන්ගේ පද රචනයෙන් ගුණදාස කපුගේ මහතාගේ සංගීතය සහ ගායනයෙන් හැඩවුණු බිම්බරක් සෙනඟ ගැයීමටයි මේ ආරාධනය.